මෙතෙක් කල් ඔබට ගැටලුවක්ව පැවති සන්ධි රෝග, ස්නායු, චර්ම රෝග, වකුගඩු රෝග, මානසික රෝග සහ ලිංගික රෝග ඇතුළු ඔබේ සියලුම රෝග සඳහා හෝමියෝපති ප්‍රතිකාර එකම තැනකින් ලබා ගන්න. HK හෝමියෝපති හෙල්ත් කෙයා සෙන්ටර්. හෝමියෝපති වෛද්‍යාචාර්යිනී අනුෂා හිමකුමාර මහත්මිය විසින් සිදු කරන හෝමියෝපති ප්‍රතිකාර සමගින් වැඩි විස්තර සඳහා අමතන්න. 071 825 0716 071 825 0717 0112 637 740 0112 637 741 මුලින්ම ආතරයිටිස් වර්ග එක්ක බලනකොට රුමටොයිඩ් ආතරයිටිස් වෙනස් වෙන්නේ කොහොමද සහයි බරපතලකම බලපෑම පිළිබඳ කතා බහ කරමු. රුමටොයිඩ් ආතරයිටිස් කියලා කියන්නේ ඔටෝ ඉමියුන් ඩිසීස් කියලා කාණ්ඩයට වැටෙන රෝගී තත්ත්වයක්. මෙතනදී අපේ ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතිය නැත්නම් ජීව ශක්තිය යම්කිසි හේතු සාධක මත අධික ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වයකට ඇවිල්ලා තියෙනවා. එතනදී සංදිවලට දෙන පහර දීමක් නිසා සංදිවලට එල්ල වෙන පහර දීමක් නිසා ඒ කියන්නේ ඇඟ ඇතුලේ අපේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ අපිට හරි හිතර්ශීව යම්කිසි හතුරෙක් ඇඟට ආවොත් එයාව එළවා දමන්න විනාශ කරන්න. නමුත් මෙතනදී යම් කිසි හේතු සාධක නිසා අපේ ප්‍රතිශක්ති කරන පද්ධතියම දැන් එයා ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වයට ඇවිල්ලා තියෙනවා අපේ නිරෝගී සෛල වලට පහර දෙන්න. ඒ නිරෝගී සෛල විදියට මෙතනදී තෝරගන්නේ අපේ සංදි. ඉතින් මේ සංදි වලට පහර දීම නිසා අපේ සංදි වල ඇතිවන යම් රසායනික ක්‍රියාවලියකින් ලසිකා සෛල කියලා සෛල වර්ගයක් අපේ සංදි තුල ගොඩනැගීමක් ඇති වෙනවා. මේ ඇතිවීම නිසා එතනදී පන්නස කියලා යම් දෙයක් ගොඩනැගෙනකොට මේ තත්ත්වය නිසා අපිට ඒ සංදි අතර වේදනාකාරී තත්ත්වයක් ඇති වෙනවා. මේ තත්ත්වය තමයි අපි රුමටොයිඩ් ආතරයිටිස් කියලා කියන්නේ. විශේෂයෙන් අපේ ඇඟිලි පුරුක්, අපේ මැණික් කටුව, වලලු කර, දන හිස්, ඒ වගේම අපේ ශරීරයේ කොතනද කියන්න බෑ හැම සංදි පුරුකකම ඒ වගේම වැලලිට වගේ හැම සංදි පුරුකකම මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේක ඔටෝ ඉමියුන් කියන කාණ්ඩයට අයත් රෝගී තත්ත්වයක්. ආතරයිටික්කියෝ ගෙවීගේ කාටිලේජ නැවත වර්ධනය කරයි. අස්ථි දිරා යාම වලකයි. ඇතවීගේ අත්පා ඇඟිලි කොඳුවැට පෙළ දණහිස් යථා තත්වයට පත් කරයි. සියලුම සංදි රෝග සුව කරයි. HK හෝමියෝපති HK හෙල්ති ලයිෆ් නිෂ්පාදනයකි.